දැන් ඔය දන්නව නේද දීලා හිත හදාගන්න බැරි වුණාම වෙන දේ. ගම්වල ඉන්නව නේද? අර මේ පැති වලත් ඉන්නවද අර පොළට බඩු ගන්න හැන්දෑවේ 6න් පස්සේ යන උදවිය. ඇයි ඒ යන්නේ? ඉතින් මං කියන්න ඕනේ. අර ගොඩවල් සේරම දාගෙන එනවනේ. රුපියල් 15ක් අඩුවේ කිලෝ එකේ. ඒකත් නෑ වෙලෙන්දු කලවම් කරලා ඔක්කොම හරි කරනවා. තව ඉන්නවා රෑත්තවාලක් නෑනේ. ලස්ස ගණන් දීලා මෙට්ට ගත්තට බුදියන්න පින තියනවද? බුදියන්නේ 12ට විතර. ගෙවල් දොරවල් බිරිඳ දරුවෝ හිටියට ඉන්න වෙලාවක් තියෙනවා. එව්වනම් පෙර කරුම හොඳේ. සමහරව ඉන්නවා පින්නතුනි කන්නේ නෑනේ. මතක් නැති අපේ ගමේ අහවල්ලු අය කියලා. අඳින්නේ මොන උත්සවයටත් දෙන්නේ 500යි. අපූර්වට තැඹිලි වැක්කිරෙනවා. දාන එකටවත් ඉත්තක් කපා ගන්න කියන්නේ. සියල්ල තියෙනවා. සමහර ඉන්නවා පින්නතුනි ඔය කරවල කෑල්ලක්වත් කන්නේ පිට මගුල් ගෙදරකට ගිහුවාම. එම තිබ්බටම බෑ. මොකද්ද තියෙන්න ඕනේ? ඒවා භුක්ති විඳින්න පින තියෙන්න ඕනේ. තිබ්බටම බෑ. සමහරු ඉන්නවා ඒ අතර දවසට හොයන්නේ 3000න් 200ක් ඉතුරුනත් ඒකටත් සිගරට් එකක් අරන් එන්නේ. හොඳට කාලා බීලා ඉන්න මිනිස්සු ඉන්නවා. පින්නතුනි දුන්නහම හම්බෙනවා. අර මදකද අදින්න පුබ්බකට උනේ. අදින්න පුබ්බකට පුදුම සල්ලියක් නේ තිබ්බේ. අදින්න පුබ්බක මැරුණනේ කොල්ලත් මැරුණ කවුද? මට්ට කුණ්ඩලී මැරුණ. 7 දවසේ අදින්න පුබ්බක මැරිලා සතියක් විතර යනකොටත් අදින්න පුබ්බකගේ ගෙදර තිබ්බ බඩු මුට්ටු සේරම රාජසන්තක වුණා කෙනෙක් නැති හින්දා. පින්නතුනේ අදිනවා මාලිගාවට. රජුරෝ කියනවලු අනේ අදින්න පුබ්බක කාලවත් මැරුණා. අදින්න පුබ්බකට ඕන තරම් තිබ්බා. ඇයි භුක්ති විඳින්න පින තිබ්බේ නැත්තේ? දුන්නට දීලා හිත හදාගත්තේ. ඔය පුරුදු වෙන්න ඔය මේ ඔය දීලා කියවන්න එහෙම යන්නේ. සමහර දැන් ඔය මේ පින්කම් කරනකොට තවත් බැලිය හැකි. කියනවනේ අපි මෙහෙමයි කරුවේ කියලා. ඊටදෙන කෛරා තේතම් පුනප්පුනන්නේ පුඤ්ඤංචේ පුරිසෝ කෛරා තේතම් පුනප්පුනං කරපු පින්කම් නැවත නැවත සිහිපත් කළ යුතුයි. හැබැයි කවදාවත් ඔය කරපුවා උජාරුවට නම් කියවන්න යන්න. අර මතකද අර කපිල මාළුවාට වෙච්ච වැඩේ. කපිල මාළුවා පින්නතුනේ බරණැස් රජුරුවන්ගේ දීවරයන්ට තමයි අහුවෙන්නේ. ඇඟ රත්තරන් පාටයි. කට පුදුම ගඳයි පණුව තියලා. රජුරුව ගාවට අරයි යනවා මාළුවා. අරන් ගියාට පස්සේ රජුරුවන්ට මේක අදාහ ගන්න බැරි හින්දා රජ්ජුරෝ යවනවා මාළුව බුදුහාමුදුරුවෝ ගාවට. තථාගතයන් වහන්සේ මද සිනහවක් පානෝ. බුදුරුන්ගේ බුද්ධ රශ්මිය සුදෝසුදුවන් ලෙසට විහිදෙනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ ඉන්නේ කපිල සිටුවරයා. කපිල කියලා කියන්නේ දීපු මිනිස්සෙක්. හැබැයි ඊට වඩා කියුව වැඩි. මේවා දෙන්න. ඔය සමහර පන්සල් වලට හාමුදුරනේ දීපුවාම ගත්ත ගොංකම කියලා හිතච්ච වෙලාවල් තියෙනවා.